රසපියසට ආදරයෙන් පිළිගන්නවා. අද මං හදන්න යන්නේ ලුණු වලින් රස කෑමක්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මේකට ඉස්සෙල්ලාම අරගන්නවා ලුණු ගෙඩි දෙකක්. ටික ලොකු ප්‍රමාණයේ ලුණු ගෙඩි දෙකක් ගන්න තියෙනවා හොඳයි. මේ ටික සුද්ධ කරලා සෝදලා අරගෙන රවුමට කපා ගන්න ඕනේ. චූටියටමත් නැතුව ලොකුවටමත් නැතුව සාමාන්‍ය ප්‍රමාණයේ කපා ගන්න ඕනේ. මේ විදිහට රවුමට අපි කපා ගන්න ඕනේ. දැන් මේ ටික ඔක්කොම මෙහෙම රවුම් දිග අරගන්න ඕනේ. මේ විදිහට අරගන්න ඕනේ. අපිට හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම රසයි මේක. මේකට මං දැන් අරගන්නවා පාන් පිටි මේසෙ හැඳි 5ක් වගේ අරගන්න ඕනේ. ඒකට මං එකතු කරගන්නවා ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු එකතු කරගන්නවා. ටිකක් සැරට මේක හදාගන්න ඕන හින්දා මම එකතු කරගන්නේ. මේක උණුම කන්න තියෙන නම් තමයි හදාගන්න හොඳ. ඒ නිසා මේ ටික මම එකතු කරලා කවලම් කරගන්නවා. දැන් මේකට වතුර චුට්ට එකතු කරලා දියාල් මිශ්‍රණයක් වගේ හදාගන්න ඕනි. හිතන ගමන් හරි ලේසියෙන් හදාගන්න පුළුවන් මේක. මේකට අපි පාන් කුඩු ටිකකුත් ඕනි. මේ වගේ ටිකක් මම අරගන්නවා. දැන් අපි අර හදාගත්තු මිශ්‍රණේ ලුණු රවුම් අරගෙන ඒක ඔබලාම පාන් කුඩු වල දවට ගන්න ඕනි. ඔක්කොම ටික මේ වගේ හදා ගන්න ඕනි. මේක එකපාරක් කෝට් කරගන්න පුළුවන්, දෙපාරක් වුණත් පුළුවන්. මේ විදිහට ඔක්කොම ටික අපි මේ විදිහට හදා ගන්නවා. මේ තියන්නේ ඔක්කොම මේ පිටි මිශ්‍රණය දවටගෙන තියෙන්නේ. දැන් අපි මේක බෙද ගන්න ඕනි. රන්වන් පාට වෙනකම් මේ ටික අපි බෙද ගන්න ඕනි. දැන් මම තාච්චියකට තෙල් ටිකක් දාගෙන මේක බෙද ගන්නයි හදන්නේ. ඉතා කෙටි වේලාවකදී අපිට මේක හදා ගන්න පුළුවන්. රන්වන් පාට වෙනකම් මේ ටික බෙද ගන්න ඕනේ. අවසට තේ එකක් බොන්න එහෙම අපිට ඉක්මනටම හදා ගන්න පුළුවන්. ඇත්තටම මේක හරිම රසයි. සෝස් ටිකක් එක්ක අපිට කන්න පුළුවන්. මේ තියෙනවා බෙද ගන්න ඒවා බලන්න. හදලා තියෙනවා මේ ටික ඔක්කොම රන්වන් පාට වෙනකම් බෙදලා තියෙනවා. ඔයාලත් හදලා බලන්න හරිම රසයි. අපේ වීඩියෝ බලනවට ගොඩක් ස්තුතියි. හදලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරගන්න එපා. අපේ channel එක subscribe කරන් යන්න.